ඇයි තීන්දුවක් ගත්තේ මේක යුද්ධ කරලා ඉවර කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ ජනප්‍රිය රැල්ල වෙල තිබ්බේ සාමසාකච්ඡානේ. සාමසාකච්ඡා තමයි ජනප්‍රිය රැල්ල. ඇයි තීන්දුව කරේ නැහැ අපි මේක ගහලා ඉවර කරන්න ඕනේ. සාකච්ඡා කරලා විසඳන්න බැරි ඉති මට තේරුණා. දැන් අපි සාකච්ඡා කරන්න වාංචි ගත්තනේ. සර්ච් සාකච්ඡාවට කීපයකට යවුවනේ. මම කිව්වා මම එන්නම් කියලා කිලිනොච්චේට මම එන්නම් කියලා කිව්වා. සාකච්ඡා කරන්න. ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා යුද්ධ ප්‍රකාශ කරොත් අපි මම කිව්වා ඒ මට එකපාරක් ගැහුවොත් මම ඉවර වෙනකන් ගහනවා කියලා. ඉතින් යාලා එකපාරක් ගැහුවා මම ඉවර කරන්න ගම්ම ගැහුවා. ඉවර වුණා අන්තිමට. අන්තිමට ඉවර වුණා. සේතර කොහොමද මේ වෙලාවේ ඉන්දියාවෙත් අගමැති කෙනෙක්ව ඝාතනය කරලා තිබ්බා. අපේ රටේ ඇත්තටම සර් විතරයි ඉතුරුනේ වගේ වෙනකන් රාජ්‍ය නායකයෝ හැමෝම වගේ ඝාතනය කරා. මේගොල්ලෝ විශාල පිරිසක් ඝාතනය කරා. කොහොමද සර් මේ ඉන්දියාවේම කළමනාකරණය කරගත්තේ සර්? දැන් ගොඩක් තාම මේගොල්ලන්ට මේ යුද්ධයක් නැතුවත් අනිතරට කළමනාකරණය කරගන්න බෑ. නෑ මම ඒ කට්ටිය ගිහින් වෙලාසෙන්ම කිව්වා. ඒ කට්ටියට මං ඉන්දියාවේ අගමැතිතුමාට ඒ ඔක්කොම මම කිව්වා මේක ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන එකම ක්‍රමය මේ කට්ටිය දාලා ඉවර කරන්න ඕනේ. එයාලා මොකුත් කිව්වේ නෑ. ඉතින් මේක මං පිළිගත්තා මේ එයාලගේ අප්‍රූවල් එක හම්බුණා කියලා. අපි අවසාන මොහොතේ ඔබතුමාට ලොකු ප්‍රෙෂර් එකක් ආවා නේද මේක නවත්තන්න කියලා අවසාන මොහොතේ? ඔය ඒක සාමාන්‍ය දෙයක් නේ. කටියට වෙන කරන්න දෙයක් නෑ අර. විතනින් අල්ලනවා වගේ. යුද්ධ කරපන් එපා. යුද්ධ කරන්න එපා කිය මෙතනින් අල්ලනවා. ඒගොල්ලන්ගේ පොලිටික්ස් තියෙනවනේ රටවල් වල නේද? තියෙනවනේ. ඇත්ත.